සුබ දවසක් හැමෝටම Daily LS YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ මාස 8 සිට බබාලට අමතර ආහාර වේලකට හදලා දෙන්න පුළුවන් බිත්තර වලින් හදන රසමරස ස්නැක් එකක් අරගෙන මුලින්ම මම බිත්තරයක් කඩලා භාජනයකට දාගෙන ඒකටම ලීක්ස් ටිකක් ඒ වගේම ගාගත්ත බතල ටිකක් කැරට් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳින් බිත්තරයට මෙහෙම මික්ස් කරගන්නවා. ඔයාලා ළඟ තියෙන ඕනම එළවලුවක් මේකට එකතු කරගන්න පුළුවන්. මගේ මිශ්‍රණයට එළවලු ටිකක් වැඩි නිසා මම තව බිත්තරයක් මේකට එකතු කරගන්නවා. ඒ බිත්තරයත් මේ එළවලු එකට හොඳට මේ වගේ කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේ මිශ්‍රණයට ලුණු ටිකක් එකතු කරනවා. මම මේ බිත්තර මිශ්‍රණයට ගම්මිරිස් ටිකකුයි ලුණු ටිකකුයි එකතු කරනවා. ඔයාලට අවුරුද්දකට වැඩි බබෙක් ඉන්නවා නම් මේකට ලුණු ටිකක් ගම්මිරිස් ටිකක් එකතු කරගන්න පුළුවන්. දැන් මම ෆෑන් එකට තෙල් දාගෙන තෙල් මේ වගේ බුබුලු දාගෙන එනකොට මම මේ මිශ්‍රණයකට දානවා. එක පැත්තක් මේ වගේ පාට වුණාට පස්සේ මම අනිත් පැත්ත දාගන්නවා. අපි හදාගත්ත බිත්තර ඔම්ලට් එක මේ වගේ පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. ඊට පස්සේ මම බැටර් එක හදාගන්න හදන්නේ. මම මේ බැටර් එක හදාගන්න පාන් පිටි මේස හැඳි දෙකකුයි කෝන් ෆ්ලවර් මේස හැඳකුයි එකතු කරගන්නවා. ඊට පස්සේ වතුර දාලා අපි මේ ගානට බැටර් එක හදාගන්න ඕනේ. ඊට පස්සේ මම කොටු හැඩයට කපාගත්ත ඔම්ලට් ටික මේ බැටර් එකේ තවර ගන්නවා. බැටර් මිශ්‍රණය තවර ගත්තට පස්සේ මම මේක පාන් කුඩු වල තවර ගන්නවා. පාන් කුඩු වල තවර ගත්ත මේ ඔම්ලට් එක මම දැන් තෙලේ බැද ගන්න හදන්නේ. දැන් මම මේ ටික තෙලෙහි බැද ගන්නවා ක්‍රිස්පි ගතිය එනකම්. මේ තමයි මම මගේ අවුරුදු එකමාරේ බබාට අමතර ආහාර වේලකට බිත්තර වලින් හදාගත්ත ස්නැක් එක. හරිම රසයි. ඔයාලටත් පුළුවන් ෆින්ගර් ෆුඩ් එකක් විදිහට බබාට මේක හදලා දෙන්න. මම බබාලට හදන කෑමවල වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක අමතක නොකර subscribe කරන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න share කරන්න. ගිහින් එන්න සුබ දවසක් හැමෝටම.